ඔබ හිරු සඳු එලි කළ මෙම ආඳුරු බිම ඒ ගැන සිත ගනිමු ලම ඒ පැහැදුණු සිතින් සාදු කියමු හැම සිතුවිලි දැහැනින් අවදි කරන පරිසරයට ඔබේ සුවය දැනෙන්න සාදුනාදේ බඹ ලොවට තව තව හයියෙන් සාදු කියන්න පින්බර දෙසවන් ළඟ අභිනන්දන මధుර මනෝහර හඬිනි සරින් කොඳ මල් අරගෙන ඔබ මෙහි ආවේ සුවඳින් සනසා ලන්න සිතින් සම්බුදු පායුග හැම නමදින්නට සරසෙන සුන්දර මොහොතේ නිහඬ නිසංසල බවරක ගනිමුද හැම හදවත් වල වාගේ හැම හදවත් වල තඹුරු පෙති අතගිලි තබරා සක්වල දෙවිඳුනි එන්න බුදු සිරිපා මත කුසුමන් පුදලා බුදුන් පිදී මට එන්න සයවැඳි මට එන්න ලුම්බිනි අරණේ සල්මල් යායේ සාල සුගන්ධන ගුණ ආරයි මුළු සංසාරේ හැම දුක් සේදෝ නන්දනීය සිත් මල් පාරයි අනවරාගි නික්ලේශ මඩල මත නව අරහාදී ගුණ ආරයි මාර පරාජිත සැසිතිවංකර සමිඳු පාද ළඟ මා බිමුව අද මනහාරයි මා බිමුව අද මනහාරයි
ගෝර සසර සංතාප සරණ මග මොහඳුරු නස්නා පාර කියා ලෝක සතුන් සංසාර තරණ කළ නිකලෙස් සුමග පාකලබතියා ඕපනයික ගුණයෙන් සීලා කර සාර සුගත මල් මාලවියා සම්මා සම්බුදු නෙතෙලි කර දුන් සිරි සදහම් ළඟ මා සිත නම්දී සරණ සොයා මා සිත නම්දී සරණ සොයා පුණ්‍යවන්ත ප්‍රතිභාව විශේෂිත කසාවතින් සිය ගමන තනා ක්ලේශ මඩල හැම මූල නසාලන සසරේ කරන විරිය මනා සුපටිපන්න තාදී ගුණ ආකර පින්නා මුළුලෝ සැමට තනා නිවන් මගට පින් පාර සදාලන ආර්ය සංඝනට මාහිස නෙමුණා සුවය දිනා මාහිස නෙමුණා සුවය දිනා උත්තම තෙරුවන් ගුණ බලගතුනේ එනිසාමයි නාම දින්නට සිතුනේ පන්සිල් ගන්නට ඔබ හදවතිනේ කියමු නමස්කාරය පින්වතුනේ කියමු නමස්කාරය පින්වතුනේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං
සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපම දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සාදුනාදයක් පවත්වමු සිරිත් සරණ මහසෑය පූජා භූමියේ නිර්මාතෘවර ඒ වගේම මේ සිරිත් සරණ දහම් පාසල ඇතුළු ඒ සමාජ සත්කාරක පදනමේ අධ්‍යක්ෂක කේ.කේ.ජී. හසිතේරංග මැතිතුමා ඒ වගේම ආදරණීය මෞතුමිය පියතුමා ඇතුළු වාසනාවන්ත ගුණගරුක පින්වතුනි පින්වතියනි මේ උතුම් බප්පුර පසළොස්වක පොහොය දවසේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන්නට ඉතාමත්ම සීමිත කාලයක් තියෙන මොහොතක මේ පුණ්‍යවන්ත වූ දවසේ දවස පුරාවටම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඇසුරු නිසුරු කරගෙන ජීවත් වෙච්ච ඔබ මේ උතුම් පූජා භූමියේ මුදුන් මල් කඩබඳු මේ උතුම් තිසරණ මහා සෑය අභියස මේ ආකාරයට තැන්පත් වෙමින් පන්සිල් සමාදන් වෙමින් දැන් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ මහා සෑය වන්දනා කරන්නට එසේනම් මේ උතුම් මහා සෑය රජාණන් වහන්සේ ඇතුළු ඒ සියලු වන්දනාවන් ඒ වගේම බෝධීන් වහන්සේ වන්දනාවන් අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ තිලෝගුරු තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් එසේනම් අපි මහා සෑය වන්දනා කිරීමට පෙර හැම දිනම තමන්ගේ සිත තමන්ගේ කාය වචනය සංවර කරගෙන මේ උතුම් සෑය මළුවේ සිට තිලෝගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ මෙනෙහි කරමින් බුදු ගුණ වන්දනාව අපි සිදු කරමු. හැම දිනම දැන් තමන්ගේ දෑත සුදුසු ආකාරයට කොට වැඳ ගන්න, පහසු ආකාරයට වැඳගෙන දැස පියා ගන්න. ඔබේ සිත සමාධිගත කරගෙන ජීවමාන වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ සිටිනවා කියන හැඟීම ඔබේ සිතේ ඇති කරගෙන මගේ ස්වාමියෝ, මගේ මෑණියන්ෝ, මගේ පියාණන්ෝ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ
අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත වූ අප්‍රමාණ වූ සම්බුදු ගුණය මා මේ මොහොතේ සිහි කරමි, වන්දනා කරමි, සජ්ජායනා කරමි. ඒ උතුම් වූ අනන්ත වූ බුදු ගුණයන්ගේ ආශිර්වාද බලේ මේ බුදු ගුණ සජ්ජායනාවේ, බුදු ගුණ වන්දනාවේ ආශිර්වාද බලේ අපේ හසිතේරංග මැතිතුමා ඇතුළු යම්ම තාත්තටත් ඒ වගේම පින්වන්ත ඔබ හැම දෙනාටම මේ ලබන්නා වූ අවුරුද්ද ඊ타ත්ම සුබවාදී අවුරුද්දක් වේවා කියන හැඟීම ආශිර්වාදයේ සිත් තුළ ප්‍රාර්ථනාව මුදුන් පවනවාගෙන මා කිවාට පසුව හැම දෙනාම එක්ව ශබ්ද නගා මේ පාඨයන් කියමින් බුදු ගුණ වන්දනාව සිදු කරමු. මහා කරුණා ගුණය දැල්ලෝ තිලව සතවක වෙත සදා අමාදාරින් දෙව් මිනිස් වග සනසෝ සසරින් මුදා නවලන හැම සෝක අතර උතුම් බුදු ගුණ හිත රඳා දෙපා ළඟ වැඳ වැටි සැනසෙමි ලෝතුරා බුදු හිමි මෙදා මහා බෝසත් ලෙසින් සසරේ පිරු දස පාරමි බලේ සදා සැනසුම සොයාගෙන ආයුරුපින් වයි හැම වෙලේ මෙදා ඒ බුදු ගුණය සිහි කර වඳින විට හදවත දිලේ සාදු සාදු වඳිමු නමදිමු සුවඳ දෙයි පර සතු මලේ. අපි හැමදෙනාම තවත් ශබ්ද නගා එක්ව සජ්ජායනා කරමු. මොකද මේ බුදු ගුණ සජ්ජායනාවන් එක්ව සජ්ජායනා කරනකොට මේ පින්බිමේ දෙවියන් ඒ වගේම දෙව්ලොව දෙවියන් සතුටින් දිව්‍ය සවන් යොමු කොට අසා සිටිනවා. ඒ ආශිර්වාදයත් ඔබටමයි. ඒ නිසා අපි මේ උතුම් බුදු ගුණ වන්දනාව මා සමග ලස්සනට ශබ්ද නගා එක්ව සජ්ජායනා කරමින් සිදු කරමු. මහා මායා කුසින් බිවි රාජ සැප සිරි විඳ එදා මහා බිනික් මංගලා බෝසත් සියලු සත ගන්නට මුදා
පුරා දොස් කර වතක් අවුරුදු හයක් තිස්සේ දුක් විඳා මදුම් පිළිවෙත පුරන්නට විය කෙලෙස් රැණින් සිත මුදා ගයාවේ නිරංජනා තෙර ඇසතු ගසට සමවතින් සමාධිය වැඩෝ මගේ බෝසත් කෙලෙස් දිනුවා හැම අතින් ගියා පෙරදී මාර සෙනගද එදා මහ බෝසත් ළඟින් සදා සැනසුම සුවය ලැබුවා ලෝතුරා බුදු වීමිතින් හිතේ ඇති හැම කෙලෙස් වනසා දැහැමි සිත සංසුන් වෙලා සුදුසු මුනිඳුගේ ගුණය නමදිමු තුන් සිතම අපි පහදලා නොමැත ගුරු උපදෙසක් ලැබුවේ දහම් අවබෝධය සඳහා උතුම් සිව්සස් නුවණ ලැබුවා තුන් ලොවේ සිය බලය විදා බුදුන් සම්මා සම්බුද්ධ විය දෑත නලලත ගෙනවා සාදු සාදු අපිත් නමදිමු ඒ උතුම් බුදු ගුණ මහා සාදු සාදු අපිත් නමදිමු ඒ උතුම් බුදු ගුණ මහා සාදු සාදු අපිත් නමදිමු ඒ උතුම් බුදු ගුණ ශ්‍රද්ධාවෙන් යුක්තව පිළියෙල කොට හේවිසිතූරි නාද මැද්දේ පෙරහරින් ගෙන වූ තතගසා තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුම් ගිලම්පස් සිසිල් පැන් ආදී සියලු පොදු පූජාවන්
ඒ වගේම මේ උතුම් වූ මහා සෑය නිර්මාණය කළ දවසේ පටන් සෑම පොහෝ දිනකම සිදු කරන ඒ උතුම් වූ කංචුක පූජාව ඇතුළු ඒ පුද පූජාව ඒතිලෝ ගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ වූ සම්බුදු ගුණය උදෙසා පූජා කරන්නට අපි කල්පනා කරමු. ඒ උතුම් වූ පූජාවන් පූජා කිරීමට පෙර අපි මේ උතුම් වූ පින්බිම වැඩ සිටින මහා සෑය තිසරණ මහා සෑය ඒ වගේම ඒ උතුම් වූ බෝධි රාජානන් වහන්සේ වන්දනා කරමු. හැමදෙනාම මා කීවාට පසුව මේ පාඨයන් කියවමින් ඒ උතුම් වූ වන්දනාවන් සිදු කරමු. ලෝකේකනාත වරදාතු නිදායමානං සම්බේසි නමිතං ච සුපුඤ්ඤකෙත්තං නාමේන තං තෙසරණෞහය තුපරාජං වන්දාමි මුද්ධනි මහං වරමොක්ඛදානං අංගීරසේන සකලෝචන පූජිතං තං නිච්ඡං මහංගරතනං ජනනන්දනියං සංසාර සින්දු තරණේ සුඛදායකං කං වන්දාමහං තිසරණෝ අය බෝධි රාජං සාදු කියමු. දැන් මේ උතුම් පුද පූජාවන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණේ සිහි කරමින් අටවිසි පුත්‍රජානන් වහන්සේලාගේ බුදු ගුණ සිහි කරමින් ඒ වගේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තන්පත් ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ ඒ වගේම මේ උතුම් වූ පුද භූමියේ වැඩ සිටින අපේ ඉදිරියේ විරාජමානව වැඩ සිටින මේ තිසරණ මහා සෑය තුළු රට පුරා ලෝ පුරා වැඩ සිටින සියලු දාගත් වහන්සේ තන්පත් ධාතුන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා මේ සියලු පුද පූජාවෝ පූජා කරමි. පූජා වේවා කියන හැඟීම සාදු නාද පවත්වමි. මා කීවාට පසුව මේ පාඨයන් කියවමි. පුද පූජාවන් පූජා කරමු. ගහන දොරට හිරු එළියයි සම්මා සම්බුදු පියා අඳුර නසන මෙපහන් මම පුදමි බතින් හිස නමා සිල් සුවඳයි ගුණ සුවඳයි
ලොව විහිදු බුදු පියා සුවඳ දොමින් මුනිදු පුදමි සිරිපානලලත තියා කරුණා සීලල් ගඟුලෙන් ලොවසන සෝබුදු පියා සිසිල් පැනින් මුනිදු පුදමි නලලත බිම තිය තියා මලක් වගේ සිත පිතුරු මගේ ලෝතුරු බුදු පියා සිරිපා මත කුසුම් පුදමි දතමනලලත තියා දුක් දුරලන දහම් මොසොය සම්මා සම්බුදු පියා ගිලන් පසින් මුනිදු පුදමි සිරිපානලලත තියා කිරිපාටින් ගැබදිලෙනා තිසරණ සෑ මම පුදනා කන්තුක පූජා පුදනෙමි සිරිපානලලත තියා ධර්මාලෝකයෙන් තුන් ලොව හතර කොනේ ගනඳුර මැකී හිරු සඳු ලෙස එළිය වුනේ අද අපි පුදන මේ කංචුක පිදුම පිළිගනු මැනවි මගේ බුදු ආමුදුරුවනි කංචුක පිදුම් පුදලා තෙද බලය උරු දිවර වන්දනා කරමින් කරමි ගරු බුදුහාමුදුරුවනේ ජීවිත එළිය කෙරු අපි ළඟ ඉන්න අපි නිවනින් නිවෙන තුරු
මහාදයා ගුණ බෙදමින් තිලොවට ලොවට උතුම් නිවනේ මග තනුමට සිහි කර අපමණ ගුණ කාඳ සිරසට පුදමි මේ පිදුම් මගේ බුදු සමිඳුට දිලිඳු පැලට වාගෙම රාජ මැදුරට වැඩම කරන යහපත නිති සැදුමට තිලොව විරාජිත මගේ බුදු සමිඳුට හදවත පුදනෙමි ගඳ කිලියක් කොට මේ පිදුමෙන් නාද එළිය විදුනේ බුදුරැස් මාගේ හදෙහි වරඳුනේ ඒ එළියෙන් සාෝ සතම පැදුනේ සාදු සාදු මගේ සුගත සමිඳුනේ සාදු සාදු මගේ සුගත සමිඳුනේ සාදු සාදු සාදු. පින්වත් හැමදෙනාම මේ මොහොත තුළදී ඒ පුද පූජාවන් පූජා කරන්නට යෙදුණා. තව දුරටත් අපි දෑත් එක්කොට තබා වැඳගෙන අපේ ඉදිරියේ ශ්වේත වර්ණයෙන් බැබලෙමින් විරාජමානව වැඩ සිටින මේ තිසරණ මහා සෑය වන්දනා කරමු. හැමදෙනාම මා කිව්වාට පසුව මේ පාඨයන් ශබ්ද නගා එක්ව සජ්ජායනා කරමින් ගෞතම මුනි ගුණ සීකරමින්නේ සුවදති මල් සතුටින් පුදමින්නේ සැකැබ වට සුවඳින් පුද දෙන්නේ තිසරණ මහා සෑ මම නම දින්නේ සිනිඳු සුමුදු බුදු ගුණ සිහි වෙන්නේ ආලෝකෙන් මා සෑය පුදන්නේ මුනිඳුට සීලල් පෙන් පුද දෙන්නේ තිසරණ මාසේ මම නම දින්නේ
සුරන් බඹුන් මහසය වඳින්නේ බලන්න සිරිරුව සඳ බබලන්නේ ගිලන් පසින් මහසය පුදන්නේ තිසරණ මහසය මම නම දින්නේ රන් කරඬුව සෑමුදුනේ දිලෙන්නේ රන්වන් අරලිය මලින් පුදන්නේ රන් කොත මුදුනේ මණික් දිලෙන්නේ සාදු සාදු මාසය වඳින්නේ ජීවමාන ලෙස මුනි වැඩ ඉන්නේ විතරාගී බුදු ගුණ සිහිවන්නේ සීත නිවන් සුව සිතට දැනෙන්නේ සාදු සාදු මාසය වඳින්නේ රැව් දින වීණා හඬ පැතිරෙන්නේ මල් වරුසා ආසින් වැගිරෙන්නේ ගෞතම මුනි දුට සෑය බඳින්නේ දිව්ලොව දෙවියෝ සෑය පුදන්නේ ලක්මව සිරසෙහි කිරුලක් වැන්නේ දිස්වෙන සසරට වැටකි බඳින්නේ සක්නද පතුරා සෑය පුදන්නේ සක්දෙව් රජු මහසෑය වඳින්නේ සුදු රැස් නැති කොත් කැරලි දිලෙන්නේ හසිත මැතිඳුමේ සෑය බඳින්නේ පලිඟු බුබුලු සෑය දිලෙන්නේ තෙසරණ මාසය මම නම දින්නේ සම්බුදු බණ පාද නිතර සේවා
පින්ඵල උපදීන මග සුරකේවා නින්නති සම්පත සතුට ලැබේවා තිසරණ සෑයේ පිහිට ලැබේවා තිසරණ සෑයේ පිහිට साधु 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 ඔබ විසින් අද දවස තුලදී ඒ උතුම් වූ බුදු ගුණ සජ්ජායනාව බුදු ගුණ වන්දනාව සිද්ධ කිරීමෙන් ඒ වගේම දවස පුරා කළ සියලු පින් දහම් වල ආශිර්වාදයෙන් ඒ වගේම මේ උතුම් වූ පංචක පූජාව ඇතුළු සියලු පුදු පූජා තිලෝකුරු තථාගත වූ බුදුන්ගේ ගුණය උදෙසා පූජා කිරීමෙන් ස්වර්ණමාලී මහා සෑ රජුන් ඇතුළු මේ මහා තෙසරණ සෑ ඇතුළු සියලු සෑ රජාණන් වහන්සේ වන්දනා කිරීමෙන් ලද සියලු පුණ්‍ය ශක්තිය අනන්ත වූ ආශිර්වාද බලයෙන් අපේ මේ හසිත ඉරංග මැතිතුමා ආදරණීය මෑණියන් වහන්සේ ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු මේ තෙසරණ පූජා භූමියේ ඒ කාර්ය මණ්ඩලය අපේ කල්යාණ මිත්‍ර කුසිරු තරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන් ඒ වගේම විශේෂයෙන්ම පින්වන්ත වූ සම්බන්ධ වූ ඔය ඇත්තන්ගේ නිවෙස්වල උදවියට මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඒ වගේම ඊ타ත්ම අලුත් අවුරුද්ද හැම දිනාටම ඔබ හැම දිනාට වගේම මේ ගම්වැසියන්ට ඒ වගේම රටවැසියන්ට සියලු සමාජික මෙම පදනමේ සියලු සමාජිකාවන්ට තෙසරණ මහසෑ දහම් පාසලේ සියලු දරුවන් ඇතුළු ගුරු භවතුන් ඇතුළු සියලු දෙනාටම ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම වාසනාවන්ත සෞභාග්‍යමත් නිදුක් නිරෝගී සුවයෙන් සැදුම්ලත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් බුදුන්ගේ ගුණ සිහි කරමින් ඒ අනන්ත ආශිර්වාද සිහි කරමින් අපි ප්‍රාර්ථනා කරනවා මේ මොහොත තුලදී අපි තවදුරටත් ඒ රවි සඳු කුජ බුදාදී ග්‍රහයන්ගෙන් සිදුවන සියලු ග්‍රහ දොස් සපල ලෙඩ දුක් කරදර දූරිය භූත වේවා 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරා මගහැරේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඒ නවග්‍රහ සෙත් සාන්ති ආශිර්වාද සෙත් කවි සජ්ජායනාව සිද්ධ කරනවා. කවි අවසානයේදී හැම දිනම මේ මා කියන කවි ඔබ කියන වාසේ සිද්ධි දරාගෙන වැඳගෙන දැස් පියාගෙන මේ කවි සිහි කරමි. කවි අවසානයේ ශබ්ද නගා සාදුනාද පවත්වමින් ඔබ ආශිර්වාදේ ලබා ගනිමු. අරුණ වේලේ බුදු මුනි රාජ දහම් දෙසු ජය මංගලම් දරුණු වසවතු ධර්ම බලයෙන් දුරු කිරුව ජය මංගලම් වරුණ පරසතු මදාරාමල් අටමිටක් පිදු මංගලම් හිරුගේ අපලය එමුනි බලයෙන් දුරු වේවා ජය මංගලම්
පිදුවදෙ දරුන් දැත් බැඳ බමු නාට වෙසතුරු මංගලම් සඳුගේ විමනේ එමුනි වරුනේ ඇන්ද සඳ මත මංගලම් හිඳුවයානක යසෝදරා හැර පැවිදි උනු ජය මංගලම් සඳුගේ අපලය එමුනි බලයෙන් දුරුවේ ජය මංගලම් දඟරලා සිටි නාරජුගේ සිට වැඩ සිටිය ජය මංගලම් සංගද සරියුත් දගසවුවන් පිරිවැරුව ජය මංගලම් සංගද දිලෙනා 500ක් රහත් සමග වැඩි මංගලම් අඟහරුගේ දොස් එමුනි බලයෙන් දුරුවේවා ජය මංගලම් ඉදන්නොත් පල දෙනෙත් නැති තම මව්පියන් රැකි මංගලම් අදහසින් දැඩි කරන මව්පියෝ නොඉඳ කී ජය මංගලම් බුදු ගිරිමේ කලාතු දැක මිල්ල කළ ජය මංගලම් බුදුහුගින් වන අපල දුරු දුරුවේ ජය මංගලම් දහස් සියයක් දනන්නේ නුවර යුද්ධෙන් ගැලවුව මංගලම් රහස් මගය කැපු මහෝෂධ පඬිතුමා ජය මංගලම් දහස් ශ්‍රාවක පාලි ධර්මයේ බෙලෙන් වේ ජය මංගලම් බ්‍රහස්පතිගේ අපල දුරු දුරුවේවා ජය මංගලම් ඊතොරු ධර්මය ලොවට පූජිත කෙරු ජය සිරි මංගලම් අකුරු නිපුණව එසිව් සැට සිල්පයක් දරු ජය මංගලම් අකුරු පළමුව මැවූ මුනිඳුගේ බෙලෙන් වේ ජය මංගලම් සිකුරුගෙන් වන අපල දුරු දුරුවේ ජය මංගලම්
වෙන කෙනෙකු මට නැතයි යොද කර පත්‍රගෙන දුම් මංගලම් වෙන කෙනෙකු මට නැතයි කියමින් දස පිරුම් පිරු මංගලම් එන හඬින් නඩ තලාමරසින් දස අතට හැරි මංගලම් සෙනසුරු ගෙවන අපල උවදුරු දුරු වේවා ජය මංගලම් පාදවත්නා පසු නොගත් චිරි පාදනික් මෙව් මංගලම් රාහු අසුරිඳු සහ බල රාජු ලොවට වැඩමෙව් මංගලම් රාහුලත් කුමරිඳු කෙනෙකුවත් නැතයි සිතු ජය මංගලම් රාහුගෙන් වන අපල උවදුරු දුරු වේවා ජය මංගලම් ධාතු දාගම් වේර මහියං ගනී පීතෙව් මංගලම් ධාතු නාලෝ නාරජුන් විත් පරික්ෂා කළ මංගලම් ධාතු දල්දා ත්‍රිවිධ රත්නේ බෙලෙන් වේදාය මංගලම් කේතුගෙන් වන අපල උවදුරු දුරු වේවා ජය මංගලම් දුරු වේවා ජය මංගලම් සම්පිතියමු දිව්‍යයන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තෙරුවන් සමා කර ගැනීමට ගාථා කියමු කායේන වාචා චිත්තේන දේන මයා කතං අච්චයං කමමේ බන්තේ බෝරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ප්‍රාර්ථනා ගාථා කියමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ
කම්මං ආසවක්ඛයා වහන්නෝතු සම්බ දුක්ඛා පමුංචතු. සාදු කියමු. හොඳයි, එමනම් මේ අවස්ථාවේ අද දිනේදී මේ සිද්ධ කරන්ට යෙදුනා වූ ඒ උතුම් මහා සෑය වන්දනාවෙන් ලැබුවා වූ අනන්ත ආශිර්වාද පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම මේ මහා සෑය පූජා භූමියේ නිර්මාතෘවර අපගේ හිතවත් හසිතේරංග මැතිතුමා නිසා තමයි දසදහස් ගණනාවක් බෞද්ධ ජනයා පින් පුරාගන්නේ, තමන්ගේ ජීවිතය කුසල දහමින් ආස්වාදා ගන්නේ. ඉතින් ඒ නිසා එතුමාණන්ට අපි තව තවත් පුණ්‍යානුමෝදනා කළ යුතු වන්නේ නැහැ. නමුත් අපි යුතුයකමක් විදියට එතුමා මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරන මේ සේවාව විස්මයජනකයි. ඒ සේවාව මේ මොහොත තුළදී අපි තව තවත් සිහි කරමින් ඒ පින්වන්ත වූ හසිත මහත්මයා මේ ලෝකයට දායාද කරපු ඒ පුණ්‍යවන්ත වූ ආදරණීය මව්පිය දෙපළ ආදරණීය තාත්තා අම්මා දෙන්න නොවන්නට මෙවන් පුතෙක් මේ ලක්දිවට මේ සම්බුද්ධ ශාසනයට අපිට දැක ගන්නට හැකියාව නැහැ. ඒ නිසා ආදරණීය පුතුණුවන් මෙලොවට බිහි කරපු ආදරණීය දෙමාපිය දෙපළට එළඹී ඇති සියලු ග්‍රහ දොස් අපල ලෙඩ දුක් කරදර බාධක ඇතනම් ඒ සියල්ල දූරිය භූත වේවා. යහපත සිත නිදුක් බව නිරෝගී බව දීර්ඝායුෂම ලැබේවා. උතුම් නිවන් සුවයම ලබන්නට මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ හසිත මැතිතුමාට මේ සිද්ධ කරන සියලුම ශාසනික කටයුතු, ඒ වගේම සමාජීය කටයුතු සියල්ලක්ම තව තවත් ඉහළ අන්දමින් සිද්ධ කරන්නට, එසේ සිද්ධ කරමින් ඒ සියලු දරුවන්ට, වැඩිහිටියන්ට, තරුණ පිරිසට මේ සියලු මඟ පෙන්වමින් නායකත්වය දෙමින් කටයුතු කරන්නට අවශ්‍ය. සියලුම කායික මානසික සුවය සහනය සැලසේවා. යහපත සිත නිදුක් බව, නිරෝගී බව, චිර ජීවනයේ දීර්ඝායු සම්පතම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එතුමාණන්ට නිවන් සුවය ළඟා කරගන්නට මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ වැඩසටහන් කළමනාකාරීත්වයේ සිදු කරන අපේ කුසිරු තරුණ මහත්මයා ඇතුළු මේ වෙනුවෙන් අප වෙන කැප වෙන ඒ තෙසරණ සෑ පදනමේ සමාජිකාවන් සියලු දෙනාටම, ඒ වගේම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම මේ තෙසරණ පදනමේ සම්බන්ධ සියලු දෙනාටම, ඒ වගේම පින්වන්තෝ ඔබ හැම දෙනාටම, ගම්වැසි රටවැසි ලෝවැසි සියලු දෙනාටම ලබන්නා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සෞභාග්‍යමත් අවුරුද්දක් වේවා. පවුලේ සමගිය සාමය ආරක්ෂා වන අලුත් අවුරුද්දක් බවට පත් වේවා. තුනුරුවන් පිළිබඳව තව තවත් ශ්‍රද්ධාව ඇති වෙන, බුදුන්ගේ දහමෙහි හැසිරෙන්නට සිත් පහළවන අලුත් අවුරුද්දක් බවට පත් වේවා. ඔබ හැම දිනාටම යහපත සිත නිදුක් බව, නිරෝගී බව, චිර ජීවනයේ දීර්ඝායු සම්පත උදා වේවා. උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර ලැබී උතුම් වූ නිවන් සුවය ළඟා කර ගන්නට මේ සියලු පින් පාරමිතා ධර්මයක්ම වේවා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිත කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනකටම උතුම් තෙරුවන් සරණයි.
වේවා.